ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන් ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් ඉන්නදී අපි ලේටස්ට් කතා කරපු වීඩියෝ එකෙන් ඇමරිකාවේ තීරුබදු පනවපු කතාව කතා කරා ට්‍රම්ප් 25% ඔටෝ ඉම්පෝර්ට්ස් වලට දාපු තීරුබද්ද නිසා ඔයාලට බලාගන්න පුළුවන් ඇති මාකට් එක කොච්චර පර්ෆෝම් එකක් දුන්නද කියන ඒ වගේම මාකට් ෆියර් එක වැඩි වුණා ඔය වගේ ගොඩාක් දේවල් එක ගෝල්ඩ් එක මේ වෙද්දි සැලකිය යුතු අප්සයිඩ් මූව්මන්ට් එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මම කිව්ව 3145ට මාකට් එක බයි වෙන්න ඕන කියලා. ඉතින් ඒ වෙනකම් මගේ තවමත් ට්‍රේඩ් එක හෝල්ඩ් එකේ තමයි තියෙන්නේ. ඔය වීඩියෝ එක දැම්මයින් පස්සේ මම ගත්ත එන්ට්‍රි එකක් මම අද ඔයාලට පෙන්නන්න. ඒකත් එක්ක එකට 18ක රිස්ක් රිවෝඩ් රේෂියෝ එකක් එක්ක මම මේ ට්‍රේඩ් එක තව දුරටත් හෝල්ඩ් කරන් ඉන්නවා. ඉතින් ගයිස් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වෙද්දි මේ ට්‍රේඩ් එක පර්ෆෝම් කරලා තියෙන විදිහ. ඔයාලට මෙතන පේන්නේ කිසිම ඇනලයිස් එකක් නැහැ. පැහැදිලි කිරීමක් නැහැ. ඒත් ඔයාලට මම දැන් විශේෂ දෙයක් පෙන්වන්න. මෙන්න මේ තියෙන්නේ විශේෂ දේ. මේ තියෙන්නේ මම මේ ට්‍රේඩ් එක ගන්න කලින් ගත්තු ස්ක්‍රීන්ෂොට් එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ 3024 මාකට් එක තියෙද්දි මම මේ ස්ක්‍රීන්ෂොට් එකත් එක්ක මේ ට්‍රේඩ් එක කැච් කරගත්තා 60ක SL එකක් තියලා. පස්සේ මෙන්න මේ විදිහට මේ ට්‍රේඩ් එක perform කරත් එක්කම මේ අයි එක බ්‍රේක් වුණා. ඒකත් එක්ක මම ට්‍රේඩ් එක තව දුරටත් හෝල්ඩ් කරනවා කියලා හිතාගත්තා. මගේ ෆස්ට් ටාගට් එක දීපේ පිප් 300. 300 ටාගට් එකට අන්න උනාට පස්සේ තමයි මම එතනින් එහාට පොඩි ට්‍රේඩ්ස් ප්‍රමාණයක් 1145 ගෙන ලෙවල් එකට හෝල්ඩ් කිරීමක් කරන්න හැදුවේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පිප් 300 ටාගට් එක හිට් වුණ අවස්ථාව සහ මේ හයි එක බ්‍රේක් කළා මේ හයි එක නිර්මාණය වුණායින් පස්සේ මම තේරුම් ගත්ත දේ තමයි තවතත් මාකට් එක තව දුරටත් මගේ ලාස්ට් ටාගට් එකටම කන්ටිනියු වෙනවා කියන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට perform කරපු ට්‍රේඩ් එක මම මේ විදිහට මේ අවසන් ටාගට් එක වෙනකන් හෝල්ඩ් කරලා තියෙනවා. ඊට කතා කරන්න ඕන දෙයක් තමයි ඉතින් ඔයාලා හිතාගෙන ඇති දැන් මම next week එකට මාකට් ඇනලයිස් කරලා නැද්ද? මාකට් එක ඇනලයිස් කරලා තමයි තියෙන්නේ. මේ හැම දෙයකම විස්තර ඔයාලට ඉස්සරහට මම ගේන්නම්. ඔය හැම දෙයක්ම ඇනලයිස් කරන විදිහත් එක්කම. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි මේ තියෙන්නේ එකට 18කට ආසන්න risk reward ratio එකක් එක්ක මාකට් එකේ මම ගත්ත ට්‍රේඩ් එකක්. ඔය වගේ ට්‍රේඩ් ඔයාලටත් ගන්න පුළුවන්. ස්විංగ్ ට්‍රේඩ් ගන්න ඔයාලා පුරුදු වෙන්න scalp 20 pips BE කරලා 15 pips BE කරලා කිසිම තේරුමක් නැති ට්‍රේඩ්ස් කරන්න නැතුව 100 pips වත් අඩුම හෝල්ඩ් කරලා එතනින් පස්සේ break even කරලා ඉතින් පස්සේ කන්ටිනියු මාකට් එකේ කැච් කරගන්න බලන්න. ඉතින් අපි next video එකෙන් හමුවෙමු. සිළුම් දනාට ජයග්‍රාහීම සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.